වකුගඩු අමාරු ලංකාවේ 15%කට විතර තියෙනවා. මේකට ප්‍රධාන හේතුව වශයෙන් අඳුරගෙන තියෙන්නේ දියවැඩියාව සහ high blood pressure. ප්‍රෙෂර් තියෙන එකයි දියවැඩියාව. ඊට අමතරව තව කෘමිනාශකයම භාවිතා කරලා ඒවා මික්ස් වෙච්ච වතුර එහෙම බොන නිසා ඒ වගේ පොඩි හේතුත් හොයාගෙන තියෙනවා. වකුගඩු අමාරු තියෙනකොට අපේ ඇඟට එළවලු වලින් සහ පළතුරු වලින් එන පොටෑසියම් ටික එළියට දාගන්න අපිට අමාරු වෙනවා. එතකොට ඇඟේ පොටෑසියම් ප්‍රමාණය අඩු වෙන්නත් හොඳ නැහැ, වැඩි වෙන්නත් හොඳ නැහැ. පොටෑසියම් වැඩි වුණාම අපේ heart එක කිසිම රිද්ම් එකක් නැතුව රැප් කරන්න පටන් ගන්නවා. දැන් සාමාන්‍ය කෙනෙක් රිද්ම් එක කියන්නේ සිරි සංගබෝධි මාලිගාවේදී මාදක 59 වෙත පැටදෙන සිරි සංගබෝධි මාලිගාවේදී මාදක 59 වෙත පැටදෙන. දැන් පොටෑසියම් වැඩි වුණාම යන්නේ අලබඳ රඳ බින්දකම නම් සින්දන් එහෙම බීට් එක ස්ටක් වෙනවා පොඩ්ඩක්. එහෙනම් બ્લોක් එකක් වෙනවා. නැත්තම් පොටෑසියම් වැඩි වුණාම යන්නේ ධර්මයේ සීලේ රත්නා රාජාලාමී විනාසා ස්ලෝ යනවා. නැත්තම් ඒ වගේ වේගෙන් යනවා. ඊට පස්සේ මේම ගිහිල්ලා heart එක නතර වෙන්නම පුළුවන්. අපි වකුගඩු අමාරු තියෙනවා නම් අපි කන කෑම පිළිබඳ ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද පොටෑසියම් ප්‍රධාන වශයෙන් අපේ ඇඟට එන්නේ කෑම වලින්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් පළතුරු සහ එළවලු. එතකොට අපි පොටෑසියම් බහුලව තියෙන ආහාර ගන්න එක අඩු කරන්න ඕනේ. එතකොට පළතුරු කිව්වොත් කෙසෙල්, දොඩම්, අලිගැට පෙර, එළවලු ගත්තොත් උඟක් ඔය ආල වර්ගවල, තක්කාලි වල, ඒ වගේ එළවලු සහ පළතුරු වල සහ කොළ වර්ගවල උඟක් පොටෑසියම් තියෙනවා. කියන්නේ පොඩි ප්‍රමාණ වලින් තමයි කනවා නම් කන්න ඕනේ. එළවලු, පළතුරු ඔයගොල්ලෝ කන්න ආසයි නම් මොනාරි එළවලු, හරි පළතුරු, හරි කොළ වර්ග හරි කරන්න තියෙන්නේ ඒවා පොඩි කෑලි වලට කපලා වතුර ලොකු භාජනයක් අරන් ඒක වතුර භාජනයට දාලා පොඟවලා රෑලි වෙනකන් තියන්න ඕනේ. එතකොට ඊළඟ දවසේ උදේ වෙද්දී ඒ එළවලු නැත්තම් පළතුරු වල නැත්තම් කොළ වර්ග වල තියෙන පොටෑසියම් ටික ඒ වතුරට එළියට එනවා. ඒකට කරන් තින්නේ ඒ වතුර ටික විසි කළා දාලා ඒ එළවලු ටික අරගෙන ඉව්වම ඒ එළවලු වල තියෙන පොටෑසියම් ප්‍රමාණය 50%කට වඩා අඩුයි. මොකද ඒ ඕවර්නයිට් වතුරේ පොඟවලා තිබ්බම එළවලු සහ පළතුරු වල නැත්තම් කොළ වර්ග වල තියෙන පොටෑසියම් ටික ඒ වතුරට උරා ගන්නවා. ඒකට අපි කියනවා ලීචින් කියලා. අන්තිම එක තමයි ඔයා ගන්න බෙහෙත් වර්ග ටික. ඒ කියන්නේ AC inhibitors enalapril, losartan, spironolactone වගේ බෙහෙත් ගන්නවා නම් ඒ වලින් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ඇඟේ තියෙන පොටෑසියම් ප්‍රමාණය වැඩි වෙන්න රිස්ක් එකක් තියෙනවායි කියලා. එතකොට කරන්නේ මේ බෙහෙත් ගන්න එක නවත්තන එක නෙමෙයි. මේ බෙහෙත් ගන්නකොට අපි කැම වලින් පරිස්සම් වෙන එක තමයි කරන්න ඕනේ. මොකද මේ බෙහෙත් වැදගත් වෙනවා ඔයාගේ වකුගඩු අමාරු. කියන්නේ වකුගඩු සවුත් වෙන වේගය, ශීඝ්‍රතාව මුගක් දුරට අඩු කරගන්න. ඒක නිසා අද අපි කතා කරේ වකුගඩු අමාරු තියෙන කට්ටිය කොහොමද ඒගොල්ලෝගේ ඇඟේ තියෙන පොටෑසියම් ප්‍රමාණය පාලනය කරගන්න කියලා. මොකද ඒක වැඩි වුණොත් heart එක නතර වෙන්න වුණත් පුළුවන්. ඒකට ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොනවා හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වකුගඩු අමාරු තියෙනවා දන්න කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක ෂෙයා කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.